ගොඩක් වැඩ කරන්න බැරුව කීලි කකුල සම්පූර්ණ නරක් වෙලා තිබුණා. මොහු අවුරුදු 4ක් කකුල කුණු වීම හේතුවෙන් නැගිට ඇවිදීමට දුක් විඳා. ඔහුගේ තුවාල වලින් වතුර මෙන් දියර පිට වූ අතර ඔහුට අවුරුදු 4ක් තිස්සේ කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නැත. වෛද්‍ය පීඨ සහ ඖෂධ පීඨ පැතුවද එය කිසිවක් සාර්ථක නොවුණේය. ඕකේ දැත්තක් ඉතින් කොහෙද ගියත් බෙහෙත් ගන්න? මම කොළඹ කලබෝල හොස්පිටල් එකේ මහරෝලේ මීගමුවේ ගම්පහ ඒ ඔක්කොටම ආවා. නමුත් සුවය ලැබුණේ. කිසිම බලාපොරොත්තුවක් නොතිබුණු අවස්ථාවේදී ඔහුගේ පුත්‍රයාට පාස්ටර් ෆිලිෂියාගේ ටික්ටොක් එක හම්බුණා. ඔහු එය ඔහුගේ පියාට පෙන්වූ අතර පියාව අපගේ ඉරුදින දේව මෙහෙයට යොමු කළේය. මයංගනීදලා පැමිණිලා මගේ පුතා තමයි ෆෝන් එකේ විස්තර හොයලා මට දේවන් වහන්සේ ලබා දුන්නා. පාස්ටර් ෆිලිෂියා යාත්නා කිරීමට අලුත් අයට ආරාධනා කරපු මොහොතේදී මොහුද ඇදහිල්ලෙන් ඉදිරියට පැමිණූ අතර පාස්ටර් ෆිලිෂියා ඔහුට යාත්නා කොට ආත්මික උපදෙස් දී පැවසුවා ඔහු ලබන සතිය වනකොට කිහිලිකරු විසිකර එන බවට. සතියකට පසු කිහිලිකරු නැතුව කිසිම සහයක් නැතුව තනිවම දේව මෙහෙයට ඔහු පැමිණියා. තුවාලෙද වේලෙන්නට පටන් අරගෙන සතියක්. දවස් 4යි. අදට දවස් දෙකක් මම උතුරු ගෙනවා. අවුරුදු 4ක. කොටුවේ මේ දාන්න පැමිණුනේ ගොඩක් මේ උත්තරීයට මට මේ අනිත් කට්ටියට මම ආරාධනා කරනවා මගේ ගමේ පිරිස මම බලන්න 15ක් විතර ආවා මම කකුල හොඳ වෙන්න හොඳයි කියලා ඒ කට්ටියත් එන්න කැමති වුණා එන්න මේ අපි ලබන සතියේ පුළුවන් ආකාරයෙන් එන්න මම උත්සාහ කරනවා. අවුරුදු ගානකට බෙහෙත් වලට කරන්න බැරි වූ දේ දෙවියන් වහන්සේ කළා. මෙය දෙවියන් වහන්සේගේම හස්තයයි. සියලු මහිමය දෙවියන් වහන්සේට.